ඇත්තටම අත්තම කියන්නේ පැරණි කාලයක ගම්වල තිබුණ පොදු සංකල්පයක්. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් ගොවිතැන් කරගෙන යනකොට කට්ටිය උදව් කරගෙන වටේම කට්ටිය තමන්ගේ වැඩපිළිවෙල තමන්ගේ ගොවිතැන් කටයුතු පහසු කරගන්න කරගත්ත ක්‍රියාමාර්ගයක්. දැන් ආණ්ඩුව විදිහට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ යටතේදී මේ අත්තම කියන එක අපේ තියෙන රාජ්‍ය ආයතන හැමෝම එකතු කරගෙන මේ වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනවා. මේ අත්තම ක්‍රියාත්මක කරන පළමු පියවරේදී තමයි මේ පටන් ගන්න තියෙන්නේ. රාජ්‍ය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය සභාවේ නිලධාරි මණ්ඩලය එකතු වෙලා වැලිමඩ මූලික රෝහලේ මේ ප්‍රදේශය ඔසුවෙනක් සකස් කිරීම වැඩසටහන යටතේ අත්තමක් විදිහට මේ නිලධාරි මණ්ඩලය එකතු වෙලා කරන වැඩසටහනක් ඉන්ටර්නෙට් තාම වටිනා වැඩසටහනක් මේක අගය කරන්න ඕනේ. මම හිතන්නේ මේ වැඩසටහන මෙතන ඉදිරියටත් හැම මාසෙම පවත්වන බව සභාපතිතුමාට දැනුම් දුන්නා. මේ කාර්යය දිගට මේ විදිහට කරගෙන යනවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන අත්තම වැඩසටහන අද වැලිමඩ මූලික රෝහලේ ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධව වැලිමඩ ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභාපතිතුමා ඇතුළු සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. මේ මගින් වැලිමඩ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන කිහිපයක් සම්බන්ධ වෙලා කරන මේ වැඩසටහන එම ආයතන අතර සුහදතාවය පවත්වා ගැනීමටත් රාජ්‍ය නිලධාරීන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තහවුරු කරගන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා කියලා අපි හිතනවා. ඒ වගේම රෝහලේ පරිසරය අලංකාර කිරීම, පිරිසිදු කිරීම, අලුතෙන් වන වගාවක් ඇති කිරීම, ඒ වගේ වැඩසටහන් රාශියක් මේ යටතේ අද සිද්ධ වෙනවා. ඒ පිළිබඳව අපි වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ ඒ සියලුම රාජ්‍ය ආයතනවලට අපගේ ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා.